අද ජවිපේ ඉතිහාසයේ ජවිපේ උරුමය වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙන පෙරටුගාමී පක්ෂයට. මේක හරියට අර හතරියන් සහ දෙරියන්ගේ කතාව වගේ අපි අහලා තිනවා. එල දෙනක් ගෙනල්ලා බෙදාගත්ත විදියනේ. අද ජවිපේ ඉතිහාසයේ ජවිපේ නායකයන් වෙනුවෙන් මිය ගියපු නායකයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන පෙරටුගාමී පක්ෂය. හැබැයි ජනතා විමුක්තියේ බෝල්ඩ් ඇල්ල තියාගෙන ඉන්නේ NPP එක මොකද කරන්නේ? අර එළදෙනගේ පිටිපස්ස වගේ පැටියක් ගන්නවා, කිරි ටිකක් ගන්නවා, ගොම ටිකක් ගන්නවා, ඔක්කොම ගන්නවා. ඔවුන්ට අද රණවිරුව අමතකයි, එදා දේශප්‍රේමිය අමතකයි. අපි අහන්න කැමති 60 වෙනි සංවත්සරේ දැන් මේ සැමරුවා විහාරමහාදේවි එලිමහන් රංගපීඨයේදී ඔබට බොහෝ දේ අමතක වෙලා තියෙන බව අපිට පේනවා. ජනාධිපතිතුමනි ඔබට බොහෝ දේ අමතක වෙලා තියෙන බව අපිට පේනවා. ඒක ඉතර හොඳ දෙයක් නෙවෙයි කියන කලේ දීලා තියෙන සිස්ටම් එක චේන්ජ් කරන්න නිසා මේ තියෙන ලිබරල් ධනවාදී කෑදර මේ රටට ගැලපෙන්නේ නැති ආර්ථික මොරල් එක රෙපෙයාර් කරලා රනිල් වික්‍රමසිංහට වැඩි හොඳට මේක ගෙනියන්න නෙවෙයි. අයිබෝවන් අද දින දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මෙම මාධ්‍ය හමුව ගැඳුවේ විශේෂයෙන්ම මේ මොහොතේ අපගේ ආදරණීය මාතෘභූමිය වට කරමින් සහ ඉදිරිය දක්වා දිවෙන්න මේ ගැටලු සහගත සමාජ සහ මේ විශේෂයෙන්ම මේ අපේ රට වට කරමින් නිර්මාණය වෙමින් පවතින මේ සමාජය සහ මේ රට බිඳවැටීමේ ක්‍රියාවලියේ අනතුරු පේන මොහොතක දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ හැටියට මේ මොහොතේ රටත් අපගේ ආදරණීය මාතෘභූමියත් මුහුණ දෙන සහ ඉදිරියට මුහුණ දීමට නියමිත මේ අර්බුදයේ පංචවිධ අර්බුදය පැහැදිලි කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපි දන්නවා පැහැදිලිවම මේ මොහොත වන විට ලංකාවේ ප්‍රධාන මැතිවරණ තුනක් පවත්වලා අවසానයි. මේ මැතිවරණ තුනේම බහුතර බලය ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන ලද ඒ ජාතික ජනබලවේගයට ජනතාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ මැතිවරණ ඡන්ද ප්‍රතිඵලයත් එක්ක අපි හිතනවා අපි මේ දේශපාලන බිම කියවා ගැනීමක් කරගන්න ඕන නිසා මේ ඉදිරියේ මේ රට මුහුණ දීමට නියමිත මේ තත්ත්වයන් අපි තේරුම් ගැනීම කරගත යුතුයි. මොකද මේ රට සහ අපගේ ආදරණීය මාතෘභූමිය අනාගතයේ අභිවෘද්ධිය වෙනුවෙන්. ඉතින් පැහැදිලිවම අපි දකිනවා මේ මොහොතේදී ජනාධිපතිවරණයේ දෙවන වර මනාප ගණන් කිරීම හරහා ජනාධිපතිවරයා පත් කරගන්න ලැබුවා. එහිදී අපි පැහැදිලිවම දැකපු දෙයක් තමයි ජනතාව මේ ඡන්දය දීම ප්‍රතික්ෂේප කරමින් සිටීම. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් සමස්ත සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් ඡන්දය දීම ප්‍රතික්ෂේප කරමින් හිටියා. ඒ වගේම තමයි ඊළඟට මහමැතිවරණයේදී ඉතා දැවැන්ත බලයක්, ඉතා දැවැන්ත ජයග්‍රහණයක් එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් විසින් දිනා ගන්නා ලද දැවැන්තම පාර්ලිමේන්තුව මෙවර ජනතාව මේ ජාතික ජනබලවේගයට නිර්මාණය කර දෙනවා. හැබැයි ඒක ඉවරලායි මාස කිහිපයක් යන තැන ජනාධිපතිවරයා පත් වී මාස 6ක් වගේ යන කාලය ඇතුළත නැවත වරක් අපි ඡන්ද ප්‍රතිඵලය සහ ඡන්ද ප්‍රකාශ කිරීම ගත්තම ජනතාව ඡන්දේ ප්‍රකාශ කිරීම ඉතාම නරක විදිහට ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩු පක්ෂයේ ලැබුණු ජනවරම ඇතුලේ ඡන්ද ලක්ෂ 23කට 24කට ආසන්න ප්‍රමාණයක් නැවත ඔවුන්ට ලැබිලත් නැහැ, විපක්ෂයට ලැබිලත් නැහැ, ඡන්ද පොලට ඇවිල්ලත් නැහැ. ඉතින් මෙන්න මේ දේශපාලනය අපි කියවා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා දෙවන පරපුර හැටියට. අපි පැහැදිලිවම දකිනවා ජනතාව මේ මොහොතේ ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කරමින් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරමින් යම් අනාගත බලාපොරොත්තුවක් උදෙසා පෙළ ගැහෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා දෙවන පරපුර හැටියට අපි නිර්මාණය කරගෙන එන මේ අනාගත දේශපාලන වැඩපිළිවෙල ඇතුලේ මේ ජනතා අභිලාෂයන් තේරුම් අරගෙන එය ග්‍රහණය කරගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වෙනවා කියන කාරණා. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව ඡන්දය දෙනවා නම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව ඡන්දය විපක්ෂයට දෙනවා. දැන් මේ මොහොතේ ජාතික ජනබලවේගයේ පත් වෙලා මාස පොඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ. ජනතාව ජාතික ජනබලවේගයට ඡන්ද දීමත් යම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. නමුත් ඔවුන් ජයග්‍රහණය කරවලා තියෙනවා. හැබැයි අඩු කිරීම ඇතුලේ ජනතාව ඒ අඩු කරපු ඡන්ද ටික විපක්ෂයට දෙන්න උනන්දු වෙලා නැහැ. අපිට පැහැදිලිවම පේනවා විපක්ෂය පවා හතර ගාතේ වැටෙන විදිහට ඡන්ද ප්‍රතිපලය ලැබිලා තියෙන. ඒක ඇතුලේ අපි කියව ගන්න ඕනේ ලක්ෂ 78කට විතර ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරණයේ ඡන්ද දෙනවා. ඒක 68කට විතර ආසන්න වෙනවා මහමැතිවරණයේදී. දැන් මේ පුංචි ඡන්දය එනකොට මේක 150ක වගේ සීමාවකට 50කට 55කට වගේ සීමාවකට ඇවිල්ලා තිනවා. අපි දන්නවා මේ පුංචි ඡන්ද කියන්නේ කොහොමත් ඡන්ද ප්‍රකාශ වෙන එක සාමාන්‍යයෙන් අඩුයි. නමුත් මේ තරම් විශාල ප්‍රමාණයකට ජනතාව ඡන්ද පොළට නොයා ගෙදරට වී සිටීම මම හිතන්නේ මේ රටේ දේශපාලක වශයෙන් දේශපාලන පක්ෂ විශේෂයෙන්ම මේ ප්‍රධාන දේශපාලන පක්ෂ කියවගත යුතු කියන කාරණා. ඉතින් මෙන්න මේ වගේ සමාජ වටපිටාවක් ඇතුලේ දැන් මේ මොහොතේ ජනතාව මේ තැනටපත් වෙන්න
ජනතාව මේ ආණ්ඩුවටවත් විපක්ෂයටවත් ඡන්දෙ නොදී ගෙදර ඉන්න තැනටපත් වෙන්න බලපාපු කාරණා අපි දෙමළ පරපුර හැට්ටේ කියවගෙන දිනවා මේ ඡන්දේ ඉවර වෙලා සති කිහිපයක් යන්න කලින්. ඉතින් ඒක ඇතුලේ අපි පැහැදිලිවම දකින්න දෙයක් තමයි මේ සමාජයේ බිඳවැටීමේ ක්‍රියාවලිය හරහා මේ සමාජයට උරුම කරලා දීලා තියෙන වර්තමාන තත්ත්වය ගැන යම් ඉඟියක් ජනතාවට තේරිලා තියෙනවා මේ අනාගතයේ සම්බන්ධ. ඉතින් අපි පැහැදිලිවම දකිනවා කාරණා කිහිපයක් ඔස්සේ මේ රට බිඳවැටීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එකක් තමයි මේ ඊනියා බෙදුම්වාදී මේ බොහෝ දෙනෙක් හිතනවා මේ 2009 යුද්ධය වුණාට පස්සේ මේ බෙදුම්වාදයේ පරාජය වුණයි කියන එක. ඒක පරාජය වෙලා නැහැ. අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ ඊනියා බෙදුම්වාදී සැලසුම් නැවත ඩයස්පෝරා හරහා ඉහළට මතුවෙමින් තියෙනවා. මේක ලංකාව අපේ මව්බිම හමුවේ තියෙන ප්‍රධානම තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමාජයේ බිඳවැටීම. සමාජයේ අභ්‍යන්තර වශයෙන් සංස්කෘතික වශයෙන් බිඳවැටීමේ ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා. ඒක ඊටාම හොඳට ශක්තිමත්ව මේ බිම්මට්ටමේ ක්‍රියාත්මක කරමින් සමහර වෙලාවට මේ ආණ්ඩුවල ඉන්න විවිධ පුද්ගලයන් පවා මැදිහත් වෙමින් මේ බිඳවැටීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, සමාජ ආරක්ෂාව ඊටාම නරක විදියට බිඳවැටලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගිවිසුම් විදේශ රටවල් එක්ක එළඹෙද්දි ඒවා මේ රටේ මහ ජනතාව දන්නේ නැහැ. ඒ වගේම තමයි අර බල්ලෝ බලලු ගානට මේ උදේ දවල් රැක් නැතුව මේ මහපාරේ මිනිස්සු මරා ගන්න තැනකට මේ සමාජය ගෙනල්ලා තිනවා. ජාතික ආරක්ෂාව එක පැත්තකින් සමාජ ආරක්ෂාව තවත් පැත්තකින් බිඳවැටීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිනවා. ඒ වගේම තමයි අපි දකිනවා මේ පරාදීන ආර්ථික මොඩල් එක 1977 ගෙනාපු මේ රට ගැලපෙන්නේ නැති මේ නව ලිබරල් වාදී මේ රටට අනර්ථයක් කරපු මේ විවෘත ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච පරාදීන ආර්ථික මොඩල් එකට තාම පැලස්තර දාන්න මේ ආණ්ඩුව සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ මේ රටේ ආර්ථිකයේ බිඳවැටීම සහ ඒ හරහා රාජ්‍ය බිඳවැටීම සහ ඒ හරහා මේ ආණ්ඩුවට තියෙන ජනතා ප්‍රසාදය ඔවුන් විසින් නැති කර ගැනීම. ඉතින් මෙන්න මේ අර්බුදත් එක්ක අපි අවසාන වශයෙන් දකිනවා මේ පස්වෙනි කාරණාව තමයි ඉන්දියානු යටත් විජිතකරණය. ඉන්දියාව විසින් මේ කලාපේ ඉන්දියානු උපමහද්වීපයේ බලය තමන්ගේ අතට ගන්න නොනිමි අරගලයක නිරත වෙලා තියෙනවා. ඒක 2500 ඉතිහාසය ඇතුළේ මේ වර්තමානයේ ඇතුළේ ඔවුන් ඒ නොනිමි අරගලය ඇතුළේ ඉන්නවා. ඒ අරගලය ඇතුළේදී ඔවුන් දැන් නව අලුත් වටයකින් විශේෂයෙන්ම මේ පහුගිය අප්‍රේල් මාසේ 4ත් 6ත් අතර මේ රට ආපු මෝදි අගමැතිවරයා විසින් අත්සන් කරපු ඒ අවබෝධතා ගිවිසුම් 7ක් තව ඉදිරියට අත්සන් කිරීමෙන් නියමිත ගිවිසුම් 2ක් කියන කාරණා සියල්ල ගත්තාම මේ රට ඉන්දියාවට යටත් කිරීම අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් යටත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත් කළා. ඊට පස්සේ ඊළම නිර්මාණය කරලා ඒක ඇතුලේ 30 වෙනි ප්‍රාන්තයත් හදාගෙන මේ රට විනාශ කරන්න. එදා සුද්දන් විසින් පාකිස්තානි බංග්ලාදේශය කඩලා ඉන්දියාවට කරපු වැඩේ අද ඉන්දියාව විසින් අපිට කරන්න නියමිතයි. අද ඔබ දන්නා ඉන්දියානු පාකිස්තාන ගැටුමේ මොකද්ද තියෙන තත්ත්වය කියන එක. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා මෙන්න මේ ඉන්දියානු යටත් විජ්ජකරණය ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දැල එළමින් පවතිනවා. ඒ වෙනුවෙන් සටන් කරපු ඒ වෙනුවෙන් ඉතිහාසයේ ගුරුමයක් වෙනුවෙන් සටන් කරපු දේශපාලන ව්‍යාපාරද වෙනත් ගමන් මඟ ගිහිල්ලා ඔවුන් නිහඬ වින්නවා සහ ඔවුන් විසින් ඔවුන්ගේම වල කපා ගන්න තැනකට මේක ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි පැහැදිලිව කියන්නේ මේ සියල්ල ඇතුලේ අවසන් ප්‍රතිඵල මොකද්ද වෙන්නේ? අපගේ ආදරණීය මාතෘභූමිය විනාශ කළා, යටත් කළා, බිමට පාගලා දාලා විනාශ කරන එක. අයියා මේ කතාව කියන්නේ. අපි දන්නවා 2019 මේ රටේ ජාතික බලවේග විසින් ගෙනාපු ඒ ජනාධිපතිවරයා හරහා මේ රටේ ජාතික කඳුර විනාශ කරලා දැම්මා. ඒ නායකයන් විසින් රාජපක්ෂවරු විසින් ජාතික කඳුර ඊටාම නිර්දය ලෙස පාවා දීලා විනාශ කරලා සුන්නත් දූලි කරලා දැම්මා. දැන් ඉතුරුලා ඉන්නේ වාම කඳුරයි ලිබරල් කඳුරයි. අපි දන්නවා ලිබරල් කඳුරේ අභිලාෂය මොකද්ද? ලිබරල් කඳුරේ අරමුණ මොකද්ද කියන කාරණාව. ඒක පැහැදිලි. වික්‍රමසිංහ මහත්තයාට ඓතිහාසිකව පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා තම්බි මුදියන්සේලාගේ ඉඳන් මේ රට බිඳවැටීමට. ඒක වුන් ලස්සනට කරගෙන යනවා. හැබැයි දැන් වාම කඳුර මොකද්ද කරන්නේ? මේ වාම කඳුරේ සූද දිහා බලලා තමයි මේ NPP එකට රටේ ජනතාව බලය දුන්නේ. මේ වාම සූද වාම හැඩේ දිහා බලලා දැන් ජාතික කඳුර උස්සලා පොලේ ගහලා තිනවා. දැන් ඉතුරුලා ඉන්න වාම කඳුරත් විනාශ කිරීමේ අභ්‍යන්තර වශයෙන් නරකම විනාශ කිරීම තමයි අභ්‍යන්තර වශයෙන් විනාශ කිරීම. ජාතික කඳුර එළියෙන් උස්සලා පොලේ ගැහුවේ. අභ්‍යන්තර ප්‍රශ්න පාවිච්චි කළා. හැබැයි වාම කඳුර කඳ පණුව ගහනවා වගේ ඇතුලෙන් විනාශ කරනවා අය කාටවත් ගොඩනගන්න බැරි වෙන්න. එදා විජේවීරලා ඇතුළේ 60000 ජීවිත පූජා කළා. මේ වාම සෝද දින කඳුර රැකගත්තා. හැබැයි මෙතනින් ඉස්සරහට මොකක් වේවිද? ඒක අපි ජනතාවට බාර දෙනවා. හැබැයි අපිට නිහඬ වෙන්න බෑ. ඒ නිසා තමයි අපි මේ සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙල නිර්මාණය කරලා තියෙන නිසා සමාජය දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණා ඔස්සේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ රට බිඳවැටීමේ ක්‍රියාවලියක් කරනවා. ඉතින් මම මේ කියපු කාරණාත් එක්ක අපි දන්නවා රණවිරුව 30000ක් ජීවිත පූජා කළා මේ පහුගිය වසර කිහිපය ඇතුලේ මේ රටේ බෙදුම්වාදී LTT යුද පෙරමුණ පරාජයට පත් කරා. බෙදුම්වාදී LTT
යුද පෙරමුණ අපිට පුළුවන් වෙනවා පරාජයටපත් කරන්න රණවිරුන් 30000ක් පමණ ජීවිත පූජා කළා. දැන් මේ 18 19 වෙනකොට ඒ රණවිරු සැමරුම එනවා. දැන් මේ ආණ්ඩුවට ඒ ගැන කිසිම වගේ වගක් නැහැ. ඔවුන්ට මේ බෙදුම්වාදීන් සතුටු කිරීමේ වුමනාවට තමයි ගිහිල්ලා තින්නේ. හමුදා කඳුරු අයින් කරමින්, ආරක්ෂක ස්ථාන අයින් කරමින්, ජාතික ආරක්ෂාව අර මං කලින් කිව්වා වගේ අනුතුරේ දමමින් දැන් වැඩ කටයුතු කරගෙන යනවා. කවුරු වෙනුවෙන්ද? දෙමළ ඩයස්පෝරාව පිනවන්නද මේ වැඩ කරන්න අපි අහන්න කැමතියි. දැන් අපි කතා කරේ ඒ යුද පෙරමුණ. ඊට කලින් මේ ජනතා විමුක්ති පෙරමුණ අද අවුරුදු 60ක උපන්දිනයක් සමරන මොහොතේ ඔවුන්ගේ ඉතිහාසයේ භූමිකාව 1987 88 කාලය තුල ඔවුන් සටන් කරේ පැහැදිලිවම දේශපාලන වශයෙන් මේ රටේ මේ බෙදුම්වාදී යුද පෙරමුණ පරාජය කරන්න. 2009 අපි පරාජය කරේ යුදමය වශයෙන් බෙදුම්වාදය. 1987 දී 60000ක් ජීවිත පූජා කළා. රැක්කේ මොකද්ද? දේශපාලනික වශයෙන් මේ රට බෙදාවෙන් කරන්න ආපු ඒ දේශපාලනික බෙදුම්වාදය. 87 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක 13 වෙනි සංශෝධනයේ මේ රටට ගෙනල්ලා පළාත් සභා ක්‍රමයේ පිහිටවලා උතුරු නැගෙනහිර එකට ඈදලා ඊළමක් හදන්න මේ රටේ ෆෙඩරල් ක්‍රමය මුවාවෙන්. ෆෙඩරල් ක්‍රමය මුවාවෙන් මේ රටේ ඊළමක් හදන්න. ඒක හදලා අර කලින් කිව්වා වගේ ඉන්දියාව 29 වෙනි ප්‍රාන්තයේ සහ 30 වෙනි ප්‍රාන්තයේ හදන්න ගිරාපු මහා සැලසුම පරාජයටපත් කරපු දේශපාලන භූමිකාවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් හද මේ ඉන්නේ. ඔවුන්ට අද රණවිරුව අමතකයි, එදා දේශප්‍රේමිය අමතකයි. අපි අහන්න කැමති 60 වෙනි සංවත්සරේ දැන් මේ සැමරුවා විහාරමහාදේවි එලිමහන් රංගපීඨයේදී ඔබට බොහෝ දේ අමතක වෙලා තියෙන බව අපිට පේනවා. ජනාධිපතිතුමනි ඔබට බොහෝ දේ අමතක වෙලා තියෙන බව අපිට පේනවා. ඒක ඉතර හොඳ දෙයක් නෙවෙයි කියන එක අපි මතක් කරන්න කැමතියි. අද ජයිපේ ඉතිහාසයේ ජයිපේ උරුමයේ වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙන පෙරටුගාමී පක්ෂයට. මේක හරියට අර හතරරියන් සහ දෙරියන්ගේ කතාව වගේ අපි අහලා තිනවා. එල දෙනක් ගෙනල්ලා බෙදාගත්ත විදියනේ. අද ජයිපේ ඉතිහාසයේ ජයිපේ නායකයන් වෙනුවෙන් මිය ගියපු නායකයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන පෙරටුගාමී පක්ෂය. හැබැයි ජනතා විමුක්ති බෝල්ඩ් ඇල්ල තියාගෙන ඉන්නේ NPP එක මොකද කරන්නේ? අර එළදෙනගේ පිටිපස්ස වගේ පැටියක් ගන්නවා, කිරි ටිකක් ගන්නවා, ගොම ටිකක් ගන්නවා, ඔක්කොම ගන්නවා. ජයිපේ 60000 ජීවිත පූජා කරපු මිනිසුන්ගේ සාරය අරගෙන තමන් ආණ්ඩු බලය හදනවා. හැබැයි තමන්ගේ මියගේ මිනිස්සුන්ට තමන් වෙනුවෙන් තමන්ගේ මේ දේශපාලන ව්‍යාපාරේ සටන් කරපු මිනිස්සු වෙනුවෙන් යුක්තියක් නැහැ. මේ දින පෙළපාලියන්ගේ නායකයන්ගේ චාරු පෙරිට විසික් කරනවා. අද මම අර කලින් කිව්වා වගේ අද වෙන කණ්ඩායමකට තමයි මේ වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් කවුරු මොන දේ කරත් දෙවන පරපුරේ අපිට තියෙන යුතුයකමක්, දෙවන පරපුරේ අපිට තියෙන වගකීමක්, ඒ වගකීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන කාරණාව මතක් කරන්න කැමතියි. මේ ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරේ මීට අවුරුදු 60කට කලින් 1965 වෙසක් පොයේ දවසක එනම් මැයි මාසේ 14 වගේ දවසක වයස අවුරුදු 22ක තරුණේ තවත් 10 දෙනෙක් එක්ක එකතු කරගෙන ගිහිල්ලා මේ රට වෙනස් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් හදනවා. ඒකට උරුමයක් තිබුණා. ඒකට බරක් තිබුණා. ඒ උරුමයේ බර රැකගන්න කියන ආරාධනාව අපි කරනවා. ඒක විනාශ කරන්න එපා. ඒ වගකීම විනාශ කරන්න එපා කියන එක මේ වර්තමාන NPP වේවා හෝ JP හෝ කියා ගන්නා නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඉතින් මෙන්න මේ කාරණා ඇතුලේ මේ සමාජයේ බිඳවැටීම ඉතා හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුර අපි පැහැදිලිවම දකිනවා මේ සමාජයේ බිඳවැටීමේ ක්‍රියාවලිය මේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරලා තියෙන මේ NPP ආණ්ඩුව ඇතුලේ අපි පැහැදිලිවම දකිනවා මේ මිනිස්සු වාම සෝදර ඡන්දි දුන්නට මේක ඇතුළට රිංගලා තිනවා NGO සමලිංගික හොර නඩයක්. NGO සමලිංගික හොර නඩයක් මේක රිංගලා තිනවා. ජයිපේ ගුණාත්මක භාවය විනාශ කරන්න අවශ්‍ය. එයයි මේ සමාජයේ බිඳවට්ටමින් ඉන්නවා. මේ කාන්තාවට තියෙන අපේ අම්මට තියෙන වටිනාකම බිඳවට්ටනවා. ගැහණියගේ වටිනාකම මේ සංස්කෘතිය ඇතුලේ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ ගැහණියට තිබ්බ වටිනාකම අද විනාශ කරනවා. ඒක ඇදුමෙන් පටන් අරගෙන, ඒක වචන වලින් පටන් අරගෙන, ඒක ක්‍රියාකලාපයෙන් පටන් අරගෙන ඒක විනාශ කරමින් තියෙනවා. මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ගේ මේ ආණ්ඩුවට බලය දුන්නේ 68 ලක්ෂක ජනතාවගේ මේ වාම ජාතික සූල තියෙන මිනිස්සු මේ රටේ ඡන්දය දුන්නේ. මේකද ඔබ ප්‍රාර්ථනා කරපු වෙනස. මේ සමාජයේ බිඳවට්ටන්න ඉඩ දෙන්න බෑ. ඒක මැකොරිලාගේ ඉඳන් ෆෙඩරික් නෝත්ලාගේ ඉඳන් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වෙච්ච වැඩේ කරගන්න බැරි වුණා. අද සංඝ සමාජය කෙරෙහි ඊටාම වෛරයක් පතුරවලා මේ සමාජයේ සංස්කෘතික හරපද්ධතිය බිඳවට්ටන්න වැඩ පිළිලක් යනවා. ඒක නවත්තන්න අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නවත්තන්න මේ දෙවන පරපුර කැපෙනවා කියන පරිවිඩිය අපි දෙන්න කැමතියි. ඒ වගේම තමයි රටේ ජාතික ආරක්ෂාව. ඒ වගේම රටේ සමස්ත සමාජීය ආරක්ෂාව අද පිට වැටලා තියෙන්නේ. අද බල්ලු වගේ මහපාරේ මිනිස්සු මරා ගන්නවා. දවසකට කීයක් මැරුවද කියලා අද අපි නිවුස් එකක් බැලුවම අහන්නේ. දැන් එහෙම අහන්නේ නැහැ. දැන් අහන්නේ අද කීයක් මරලාද? අද කීයක් මැරිලාද? චිකාගෝ වගේ,
පාර දිගේ වෙඩිතිය දුවන සමාජයක් නිර්මාණය කරලා තිනවා. මේ අනාරක්ෂිත සමාජය ඇතුලේ මේ සමාජය බිඳවට්ටන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේවා ඉතා ඉක්මනින් මර්ධනය කරලා පාලනය කරන්න අවශ්‍ය වෙනවා. මේ හැම බවක් අපිට පේන්නේ නැහැ. ඉතිහාසයේ මීට වඩා ශක්තිමත් සමාජ පාලන කරපු දේශපාලන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඉතින් අපි අහන්න කැමති මේ සමාජ ආරක්ෂාව තහවුරු කරන්නේ කවදාද? ඒ වගේම තමයි දැන් ඉන්දියාවත් එක්ක අත්සන් කරන් තියෙන මේ ආරක්ෂක ගිවිසුම් විශේෂයෙන්ම මේ ඉන්දු පාකිස්තාන ගැටුම ඇතුලේ දැන් යම් ප්‍රමාණයක ඒක නිහඬ වෙලා තිනවා අල්ලු යට ගිනි වගේ. හැබැයි ඒක කොයි මොහොතේ හෝ ඇවුනොත් මේ අත්සන් කරලා තියෙන ගිවිසුම් හරහා අපේ රටේ ජාතික ආරක්ෂාවට වෙන්නේ මොකද්ද? ඒ වගේම අපි දන්නවා මේ ඩිජිටල් කරණය කියලා ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා මේ රටේ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉන්දියාව අතට අපේ අසල්වාසියාගේ අතට දෙන්න අවශ්‍ය සැලසුම් නිර්මාණය කරමින් ඉන්නවා. ඒක ඇතුලේ මොකද්ද වෙන්නේ? මේ රට සම්බන්ධයෙන් මේ රටේ තීරණ ගැනීම වෙනුවෙන් ඉතාම හොඳින් අතපොවන්න අවස්ථාවක් මේ අපේ අසල්වාසී ඉන්දියාවට නිර්මාණය වෙනවා වගේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ දත්ත සුරක්ෂිතභාවයේ ස්වාධිපත්‍ය අපිට නැති වෙනවා. අපිව නිකම්ම පාලනය කරන්න පුළුවන් විදියට මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් අගමැතිවරියගේ ඉඳන් මේ රටේ සාමාන්‍ය පුද්ගලයා දක්වා සීලුම ජයමිතික දත්ත පද්ධති ඉන්දියාව අතර දෙනවා. මේ ක්‍රියාවලිය ජනතාව අනුමත කරන්නේ නැහැ කියන එක අපි මතක් කරන්න කැමතියි. ඉන්දියාවෙන් ගෙනාපු මේ ඉන්දියානු ව්‍යාප්තවාදී හරහා ආපු බෙහෙත් පෙත්තරත් විරුද්ධව සටන් කරපු දේශපාලන ව්‍යාපාරයකට අද මොකද වෙලා තියෙන්නේ? ඒක අපි අහන්න කැමතියි. ඒ වගේම තමයි අපි පැහැදිලිව කියන්න අවශ්‍යයි. මේ පරාදීන මේ ආර්ථික ක්‍රමවේදය මේ රට බිඳවට්ටන විවෘත ආර්ථික ක්‍රමවේදය තාම මේ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනියනවා. IMF එකත් එක්ක ගැට ගැහිලා ඒ වගේම තමයි විදේශ විනිමය පනත මහ බැංකු පනත වගේ මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ රට ආර්ථිකය වෙනත් ආකාරයකින් ලෝකේ මහා බලවතුන්ට Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් විදිහට හදපු අනපනත් ටික තාම එහෙමම තියන් ඉන්නවා. මේ ආණ්ඩුව වෙනස් කරපු බවක් පේන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේකද? ජෛපේ සමාජිකයාගේ බලාපොරොත්තුව මේකද? 68 ලක්ෂ ජනතාවගේ බලාපොරොත්තුව මේකද කියලා අපි අහන්න කැමතියි. අදත් මේ රටේ සල්ලි ටික තාම පිටරට ගොඩ ගහගෙන ඉන්නවා. මේ පනත් අහෝසි කරන බවක් අපිට තාම පේන්නේ යෝජනා ගේනවා කියලා කියනවා. අපි දකිනවා මේ මූල්‍ය අරමුදල් එක්ක ගැට ගැහිලා තාම ක්‍රියාත්මක කරන්නේ මේ රටට අහිත කර එදා ඒ ලිබරල් ධනවාදී නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු වැඩ පිළිවෙල නේද? සිස්ටම් චේන්ජ් කියලා මිනිස්සු අරගල කරේ. සිස්ටම් චේන්ජ් කරන්න කියලා මේ NPP ආණ්ඩුවට බලය දුන්නා. දැන් මොකද්ද මේගොල්ලෝ කරන්නේ? සිස්ටම් චේන්ජ් නෙමෙයි දැන් කරන්නේ සිස්ටම් රිපෙයාර් එකක් කරනවා. අර කඩා හැලෙන කුචක්කුවක් වගේ තියෙන ලිබරල් ධනවාදී ආර්ථික මොඩල් එක මේ රට මෙච්චර ප්‍රශ්න ගොඩකට ඇදලා දාලා තියෙද්දි මේ කුචක්කු ආර්ථික සිස්ටම් එක දැන් රිපෙයාර් කරනවා. අර තියෙන්නේ මේ ගම්පැති වල මේ කන්ඩෙම් වෙච්ච වාහන නේ කුචක්කුව කියලා කියන්නේ පොඩ්ඩක් තල්ලු කර ගෙනියන්නේ. අන්න ඒ වගේ තියෙනවා කඩා වැටෙන ධනවාදී මේ ආර්ථික මොඩල් එකක්. මේක මේ මකීප එකක් නෙමෙයි මේක තාත්තා කීප එකක් මට මතක් වුණේ. දැන් මොකද මේ කරන්නේ? මේ ජනතාව විමුක්ති පෙරමුණෙන් බිහි වෙච්ච නායකයෝ ටික මේ කුචක්කු දාගෙන තල්ලු කරනවා. මේ ලිබරල් ධනවාදී මොඩල් එකට තවදුරටත් යන්න බෑ. ජනතාව ඔබට බලය දුන්නේ මේ කුචක්කු තල්ලු කරලා මේ සිස්ටම් එක රිපෙයාර් කරන්න නෙවෙයි. සිස්ටම් එක චේන්ජ් කරන්න. සිස්ටම් චේන්ජ් ඇන්ඩ් සිස්ටම් රිපෙයාර්. මං හිතනවා මේක ජනතාව තේරුම් ගන්න ඕනේ නිසා මේ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ. ඔබට බලය දීලා තියෙන සිස්ටම් එක චේන්ජ් කරන්න නිසා මේ තියෙන ලිබරල් ධනවාදී කෑදර මේ රටට ගැලපෙන්නේ නැති ආර්ථික මොඩල් එක රිපෙයාර් කරලා රනිල් වික්‍රමසිංහට වැඩි හොඳට මේක ගෙනියන්න නෙවෙයි. ඔක රිපෙයාර් කරලා වැඩක් නෑ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි. කොච්චර රිපෙයාර් කරත් කොච්චර කීස් දැම්මත් ඕක මග කඩා වැටෙනවා. හැබැයි එදාට කඩා වැටෙන දවසට ඔබ කඩා වට්ටන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කීර්ති නාමයක් එක්ක කියන එක අපි මතක් කරගන්න කැමතියි. ඒක කරන්න ඔබට අයිතියක් නෑ. ඒ නිසා සැබෑ උරුමය දිහා බලන්න කියන ඒ ගෞරවනීය ආරාධනය මේ ජනාධිපතිතුමාගෙන් අපි කරන්න කැමතියි. ඉතින් මෙන්න මේ කියන අරුබුද ගන්නාවත් එක්ක පැහැදිලිවම දෙවන පරපුර හැටියට අපි විශ්වාස කරනවා මේ ජනතාව දැනුවත් කළ ජනතාව පෙළගස්සන්න ඕනේ සැබෑ උරුමය වෙනුවෙන්. අපි විශ්වාස කරනවා මේ ඡන්දය ඇතුලේ ජනතාව දුන්න පණිවිඩය අපිට අවශ්‍යයි දැන් අලුත් බලවේගයක්. වාම සූද තියෙන ජාතික සූද තියෙන මහා බලවේගයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒක පැත්තකින් මේ රට විනාශ කරන්න හදන මේ අධිරාජ්‍යවාදී සැලසුම් පරාජය කරන්න අපි විශ්වාස කරනවා මේ රට සැබෑ වාම ජාතික එකතුවක සන්දානයක් අවශ්‍ය වෙනවා කියන එක. ඒ වෙනුවෙන් දෙවන පරපුර කැපෙනවා කියන එක මේ මොහොතේ අපි පණිවිඩයක් හැටියට දෙන්න කැමතියි. ඊටාම නුදුරේදී එදා ගෝඨාභයට කරන්න බැරි වෙච්ච, මෙදා අනුරට කරන්න බැරි වෙච්ච වාම ජාතික කඳුර එකතු කිරීමේ වැඩ පිළිවෙල අපි කරනවා. එදා සිරිමාව මැතිණිය ඒක යම් ප්‍රමාණයකට කරා. එදා 87 දී විජේවීර ඒක යම් ප්‍රමාණයකට කරා. ඉන්දු ලංකා ගිවිසුම පරාජය කරන්න
මව්බිම නැත්තම් මරණය නැමැති වාම ජාතික සටන අතර ගත්තා. එදා සිරිමාව මෙතන ආර්ථිකය වෙනස් කරන්න ඒ වාම ජාතික සටන අතර ගත්තා. අපි විශ්වාස කරා මේ මහ පොළොවට ගැලපෙන නිවන් සටනක්. ඒ සටන වෙනුවෙන් එදා මේ මෑත භාගයේදී වාම කඳුරට කරන්නත් බැරි වෙච්ච ජාතික කඳුරට කරන්න බැරි වෙච්ච වැඩේ අපි දෙවන පරපුර අතර ගන්න සූදානම්. වාම ජාතික එකතුවක් ඉතාම නුදුරේදී නිර්මාණය කළා. මේ රටට ගැලපෙන වඩාත්ම ගැලපෙන දේශපාලන ව්‍යාපාරය ඒ දේශපාලන භූමිකාව අතර ගන්න සූදානම් කියන පණිවිඩය දෙනවා. බොහොමත්ම ස්තුතියි මව්බිමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.